හරිද? එතකොට මේක පටන් ගමු අද දවස් පාඩම. අද එතකොට අපි දෙවෙනි පාඩමේ අන්තිම කොටසේදී තිබ්බ ප්‍රභා සංශ්ලේෂණය. හරිද? ප්‍රභා සංශ්ලේෂණය කියන එක දන්න ඕලෙවල තිබ්බා වගේ ඒකම තමයි. ඉතින් හරිද? ඊට වඩා වැඩිපුර පොඩ්ඩක් අපි ඒලෙවල කතා කරා වුණා. හරිද? සමීකරණෙන්නේ කොහොමද මූලික වශයෙන් ගත්තාම කාබන් ඩයොක්සයිඩ් 6යි ඊට පස්සේ ජලයත් 6යි ඊට පස්සේ හැදෙනවා ග්ලූකෝස් සහ 6යි ඔක්සිජන්. හරිද? ඕකනේ ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. එතකොට අද අපි මේ ප්‍රැක්ටිකල් එකේදී කතා කරන්න යන්නේ ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාව මයින විදියක්. හරිද? එතකොට දැන් මේ ප්‍රතික්‍රියාව දිහා බලලා නිකන් අපිට හිතලා බලන්න කොහොමද මේවා මේ ඇසුරින් ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය මයින්නේ. නිකන් අයිඩියා එකක් එනවාද? ඒ කියන්නේ මෙහෙම කරා අපිටනේ එක්කෝ අපිට පුළුවන් කාබන් ඩයොක්සයිඩ් කොච්චර වැය වෙනවද කියලා බලලා ඒ වැයවීමේ ශීඝ්‍රතාවය ඇසුරින් ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය කියන්න පුළුවන් නේද? එහෙම නැත්නම් දැන් මේ කියන්නේ මේවා ප්‍රතික්‍රියකනේ. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය වැය වෙන එක නැත්තට වෙන්නේ නේද? හරි. ඒතකොට එහෙනම් ජලය වැය වෙන එක ඇසුරින් අපිට ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය කියන්න පුළුවන්. ඒ වුණාට ඒවා එච්චර ලේසි විදි නෙමෙයි. මොකද වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් අණු කීයක් මේ ප්‍රභා සංශ්ලේෂණයට ගත්තද කියන එක අපිට මයින්ඩ් හරි අමාරුයිනේ. ඒතර ඒයට ලේසි නෑ දේවල්. හරි. ජලය ගත්තාමත් එහෙම තමයි. ජල අණු කීයක් මේකට වැය වුණාද කියන එක මනන එක ලේසි නෑනේ. පැහැදිලිද? එහෙනම් අපිට පුළුවන් එක්කෝ ග්ලූකෝස් කොච්චර හැදුනද? ඒ කියන්නේ ඒකක කාලයකදී කොච්චර ග්ලූකෝස් හැදුනද කියන එකනේ මෙතන අපිට ශීඝ්‍රතාවය වශයෙන් කියන්න පුළුවන්. නේද? ඒකත් එච්චර ලේසි වැඩක් නෙමෙයි. මොකද අපි පැයක් විතර බලාගෙන හිටියත් එච්චර ලොකු ග්ලූකෝස් කිලෝ එකක් විතර හැදෙන්නේ නැහනේ. ඌටින් මේ මිලිග්‍රෑම්වත් නෙමෙයි. ඒතර නැනෝග්‍රෑම් වගේ ප්‍රමාණයක් නේ හැදෙන්නේ. ඒකට ඉතින් ආ මයින්ඩ් බෑ. හරිද? එහෙනම් අපිට මෙතන ලේසි වැඩේ තමයි මේකේ පිටවන ඔක්සිජන් පරිමාව ඇසුරින් ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාව අපිට කියන්න පුළුවන්. ඒක බොහොම ලේසියෙන් අපිට මනින්න පුළුවන්. මේ පිටවෙන ඔක්සිජන් පරිමාව. පැහැදිලිද? එතකොට අද අපි මේ ප්‍රැක්ටිකල් එකේදී කතා කරන්න යන්නේ ඔක්සිජන් පරිමාව මැනලා අපි මයන ඊට පස්සේ කොච්චර ශීඝ්‍රතාවයකින්ද මේ ඔක්සිජන් පිටුුනේ කියලා. හරිද? ඒ ඇසුරෙන් අපිට පුළුවන් ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ගැන කියන්න. හරිද? කොහොමද එතකොට මෙතනදී සමීකරණයක් ලිව්වොත් මේ වගේ. හරිද? ශීඝ්‍රතාවය සමානයි. මෙතන අපි මේ ගන්නේ ඔක්සිජන් වායුව පිටවීමේ ශීඝ්‍රතාවය ඇසුරෙන් ලියන්න යන්නේ. පැහැදිලිද? එතකොට ලියන්න පුළුවන් අපිට පිට වූ O2 පරිමාව විදීම ගත වූ කාලය. ඒ කියන්නේ ඒකක කාලයකදී පිටවෙන ඔක්සිජන් පරිමාව ඇසුරෙන් තමයි අපි මෙතන ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය කියන්නේ. පැහැදිලි නේද? සාධාරණයි නෙමෙයි කියන එක. ඒ විදිහට අපිට කියන්න පුළුවන් ඒක ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ගැන. ඒතකොට අපි බලන්න ඕනේ දැන් ප්‍රැක්ටිකල් එකේදී කොහොමද මේ ඔක්සිජන් පරිමාව මයින්නේ කියලා. හරිද? අපි යම්කිසි කාලයක් තුල පිටවන ඔක්සිජන් පරිමාව මයින්නේ කොහොමද කියන එක තමයි මේ ප්‍රැක්ටිකල් එකේදී බලන්න යන්නේ. හරිද? හරිනේ. එහෙනම් ඒ වැඩේට අපි පාවිච්චි කරන විශේෂ උපකරණයක්. ඒකට අපි කියන්නේ අවුඩස් මයික්‍රෝබියුරේට්ටුව. හරිද? නිකම්ම අවුඩස් උපකරණය කියලාත් කියන්න පුළුවන්. නැත්නම් අවුඩස් මයික්‍රෝබියුරේට්ටුව කියලා තමයි කියන්නේ. ඒක ඔලේ තිබිලා තියෙනවද? නෑනේ. හරි. ඒක මෙහෙමයි. පොඩි වැඩක් තියෙන්නේ. මෙහෙම අපි පරීක්ෂණ නලයක් ගන්නවා. හරිද? අරගෙන ඉවර වෙලා මේකට දානවා ජලජ ශාකයක්. හරි දැන් මෙතන ප්‍රභා සංශ්ලේෂණය කරන ශාකයක් තියෙන්න ඕනනේ. මෙතන අපි යොදාගන්නේ ජලජ ශාකයක්. හරිද? පොඩි අපි මේකට ගන්න ඇත්තටම හයිඩ්‍රිල්ලා වගේ අර ජලජ පැලෑටියක් තමයි ගන්නෙ. හරිද? හයිඩ්‍රිල්ලාත් අක්කලා ඔය විදිහට මේ පරීක්ෂණ නලයට උඩට දැම්මා. මේ පරීක්ෂණ නලයත් අපි ජලයෙන් පුරවලා තියෙන්නේ. හරිද? විශේෂයෙන්ම අපි මේක අපි දැන් පොකුණකින් වගේ නම් මේ හයිඩ්‍රිල්ලා පැලෑටිය ගත්ත ඒ පොකුණේ තියෙන ජලයම පුරවනවා. ඒතකොට පැලෑටියට හොඳයි නේ. හුරු වෙලා තියෙන පාරිශුද්ධ තත්ත්ව මෙතනම තියෙන්නේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන පොඩි කුණීලයක් වගේ කොටසක්.
පුනිල වගේනේ පුනිලයක් ඇත්තටම හරි. දැන් මෙතන කරන්න යන්නේ මොකද්ද? මෙයා තමයි ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. එතකොට ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් පිට වෙනවා. හරි? වායුව පිට වෙනවා. එතකොට මෙතන අර වායු බුබුලු විදියටනේ තියන්නේ දැන්. මේක සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවලා තියෙන්නේ. එතකොට පිට වෙන ඔක්සිජන් වායුව වායු බුබුලු විදියට උඩට යනවා නේද? මොකද වායු බුබුල ඝනත්වය අඩුයිනේ. ඒ නිසා ඒක උඩට යනවා. හරිද? ඒ යන ටික ඔක්කොම එකතු කරගන්න හින්දා තමයි මෙතන මෙහෙම පුනිල කෑල්ලක් දාලා තියෙන්නේ අපි. හරිද? ඔය විදිහට පුනිල තියෙනවා. ඊට පස්සේ දැන් ඇත්තට මේ කොටසට නෙමෙයි අපි මයික්‍රෝබියුරෙට්ටෝ කියලා කියන්නේ. හරි? මේ පරිශ්‍රණලයයි පුනිල ඒවා වෙනම කොටස්. මේ දැන් මං අදින කෑල්ල තමයි මයික්‍රෝබියුරෙට්ටෝ කියලා කියන්නේ හරියටම. හරිද? මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ විදිහට එන නල කොටසයි එන්නේ කොටස තමයි ඇත්තටම අපි මයික්‍රෝබියුරෙට්ටෝ කියලා කියන්නේ. හරිද? එතකොට මෙතනදී මේක නිකන් වීදුරු බටවල ඉස්කෝල ලැබ් එකේ ඉඳලා කිය හරි මේක වීදුරු උපකරණයක්. මෙතන මෙයාගේ ලොකු නැම්මක් අපි කියන තීව්‍ර නැම්මක් තියෙනවා කියලා. හරිද? බලමු මේක ඇයි එහෙම එකක් තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ හරියට යනකොට තියෙන කේශික නලයක්. හරිද? කේශික නලයක් කියන එක දන්නානේ. විස්කම්බේ චූටි. හරි? ඊට පස්සේ මෙතන තියෙන තව පරිමාණයක්. හරිද? මීටර් රූලක් වගේ එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් සෙන්ටිමීටර් රූලක් වගේ. ඊට පස්සේ මේ හරිය තියෙන ටිකක් විස්කම්බේ වැඩි රබර් නලයක්. හරිද? මේ හරිය කේශික නලයක්නේ. මේ හරිය තියෙන විස්කම්බේ වැඩි රබර් නලයක්. බලමු මේක ඇයි එහෙම තියෙන්නේ කියලා. හරි? මෙතන තියෙන සිරින්ජරයක්. හරිද? ඊට පස්සේ දැන් මේ ටික ඉතින් පාවි තියෙන්න බෑනේ. මේක මොකක් හරි ආධාරයකට සෙට් කරලා තියෙන්නේ. මෙයාගේ. ලී බෝඩ් එකට නිකන් ලී ලෑලි කෑල්ලකට වගේ සෙට් කරලා තියෙන මේ ටික උනා. මෙතන තියෙන හොම ස්ටෑන්ඩ් එකක්. හරි? හරිද? උපකරණේ තියෙන ඔන්න විදිහට. හරිද? එතකොට දැන් එහෙනම් මේකයි මෙතනදී කරන්නේ. අපි මුලින්ම මේ සම්පූර්ණ උපකරණයම ජලයෙන් පුරව ගන්න ඕනේ. හරිද? මේකට මම කියවන කොහොමද පොකුණු ජලය දානයි කියලා පැලෑටි තිබ්බ. ඒ වගේම මේ මෙතන ඉඳන් මෙතනට මේ සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවගෙන තියෙන්න ඕනේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ දැන් ජලජ පැලෑටියක් ලෑස්ති. එතකොට මෙයාට අපි ප්‍රභා සංශ්ලේෂණය කරවන්න ඕනේ නම් අර පිටවෙන ඔක්සිජන් පරිමාව මැනගන්න නේද? එහෙනම් අපි මෙයාට ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කරන සාධක ටික දෙන්න ඕනනේ. මොනවාද ප්‍රභා සංශ්ලේෂණ ඕන කරන සාධක? මේ ඕලෙල් දැනන්නේ මොනවද තියෙන්නේ? ආලෝකය දෙන්න ඕනේ නේද? එහෙනම් අපි මේකෙදි කරන්නේ මේක අරගෙන ගිහිල්ලා අර එළිය අවුව තියෙන තැනක තියන්න ඕනේ. පැහැදිලිද? ඒක හැබැයි පොඩි අවාසියකුත් තියෙනවා. මොකක්ද අවශ්‍ය වෙන්නේ? දැන් ඉර එළියෙන් ගිහිල්ලා තිබ්බොත් එහෙම වලාකුළු ඇවිල්ලා ඉර වැහෙනානේ. තේරුණාද? අන්න ඒකෙදි එතකොට අපිට අර පාලනය කරන්න අමාරුයි ආලෝක තීව්‍රතාවය. හරි? ඒ නිසා ඊට වඩා ලේසි අපිට අර ලෑම්ප් එකක් තිබ්බනම්. තේරුණාද? මේස ලාම්පුවක්, ඒ කියන්නේ ලෑම්ප් එකක් තිබ්බනම් එතකොට අපිට ලේසි ඒකේ ආලෝක තීව්‍රතාවය පාලනය කරන්න. හරි? එතකොට කොහොම හරි ඒ විදිහට ආලෝකය දුන්නා එහෙනම්. හරිද? ඊට පස්සේ තව මොනවාද ඕනේ ප්‍රභා සංශ්ලේෂණයට? අර සමීකරණෙ තිබ්බේ ජලය වුණානේ. ජලය කොහොමද ඉතින් මේකේ තියෙනවානේ. ඒක 아무තෙන් දෙන්න දෙයක් නැහැ. තව මොනවාද තිබ්බේ? කාබන් ඩයොක්සයිඩ් ඕන නේද? හරි. එතකොට කාබන් ඩයොක්සයිඩ් ගත්තාම මේක ජලයේ දී වෙන්නේ නැහැ නෙච්චර නේද? යම් කිසි ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් ජලයේ දීලා තියෙයි. හැබැයි ඒ තරම් ද්‍රාව්‍ය වායුවක් නෙමෙයි. CO2 කියලා කියන්නේ නේද? හරි. එහෙම වුණොත් එහෙම දැන් මේක ඇතුලේ CO2 නැති වුණොත් එහෙම අපි ආලෝකය දුන්නත් වැඩක් නැහැ, ජලයේ තිබ්බත් වැඩක් නැහැ. ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ නැහැ. නේද? එහෙනම් අපි මේක ඇතුලේ CO2 දාන්න ඕනේ මොකක් හරි විදිහකින්. හරිද? කොහොමද CO2 දාන්නේ? ඒවා කෙමිස්ට්‍රි තාම ඉගෙන ගන්න නැහැ නේ. අපි මේකට එකතු කරන සෝඩියම් බයිකාබෝනේට් ද්‍රාවණයක්.
පැහැදිලිද? ඔයා කෙමිස්ට්‍රි ක්ලාස් ගිහිල්ලත් නැද්ද? ගියා. බයෝ විතරයි ගියේ නැද්ද? හරි. කොහොම හරි මේකට දානවා සෝඩියම් බයිකාබනේට් ද්‍රාවණයක්. හරි. මේ සෝඩියම් බයිකාබනේට් එතකොට මොකද වෙන්නේ? මෙයා මේ බයිකාබනේට් අයනට විඝටනය වෙලා CO2 ලබා දෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා මේ ජලජ පැලෑටියට ඕන කරන CO2 ටිකක් ලැබෙනවා. හරිද? එහෙනම් දැන් එම ගත්තාම මෙයාට ප්‍රභා සංශ්ලේෂණය ඕන කරන සාධකයට අපි දුන්නානේ. හරි. එහෙනම් මෙයා දැන් ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔක්සිජන් වායුව නිපදවනවා. හරි. එතකොට මේක සම්පූර්ණයෙන්ම ජලයේ පුරවලා තියෙන හින්දා ඒවා අපිට වායු බුබුලු විදිහට පේනවා මෙහෙම. හරිද? ගොඩක්ම මෙන්න මේ අර කඳෙන් මෙතනින් තමයි ওই වායු බුබුලු ගොඩක් නිදහස් වෙන්නේ. හරි. පත්වලින් නිදහස් වෙනවා. මේ හැම තැනකින් වෙන්න පුළුවන්. හරිද? එතකොටද මේ එකතු වෙන වායු බුබුලු ටික ඔක්කොම උඩට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන මේ නැම්ම ගාවිදී එකතු වෙනවා නේද? එකතු වෙලා ඊගාට මොකක් වෙයිද? මේ ඔක්කොම එක වායු බුබුලක් බවට පත් වෙනවා. බුබුලු ටික ඔක්කොම එකතු වෙලා මේක තනි වායු කලාපයක් නැත්නම් තනි වායු කඳක් බවට ඔන්නෝම පත් වෙනවා නේ. අන්න ඒක කරගන්න ඕන හින්දා තමයි අපි මෙන්න මෙතන මෙහෙම නැම්මක් දාලා තියෙන්නේ. හරිද? හිතන්නකෝ නිකන් මේක මෙහෙම ඇවිල්ලා ෆ්ලැට් එකකට තිබ්බා කියලා. මෙතනින් ඔහොම ඇවිල්ලා නිකන් මොහොමයි තිබ්බේ කියලා හිතන්න. එහෙම වුණොත් එහෙම මේ වායු බුබුලු සමහර අය එකතු වෙන්නේ ගොඩක් අය මෙහෙම ඉතින් එකතු වෙයි. සමහර මෙන්න මේ හරිය විතර රැඳෙයි. තේරුණාද? අර මෙහෙම නමලා ඔහොම ගත්තාම හැමෝම උඩට යන්න මෙපේ. ඒ නිසා ඔක්කොම ටික එකතු වෙනවා අනිවාර්යෙන්. පැහැදිලිද? ඒතකොට ඔයාලා ප්‍රැක්ටිකල් වලදී ඔය වගේ ප්‍රශ්න අහයි. ඇයි මෙතන තීව්‍ර නැම්මක් තියෙන්නේ කියලා අහුවොත් ඒකට හේතුව තමයි තනි වායු කඳක් ලබා ගැනීම සඳහා වායු බුබුලු එකතු වී තනි වායු කඳක් සාදා ගැනීම සඳහා. පැහැදිලිද? හරි. ඉතින් අපි පැයක් දෙකක් විතර අපිට ඕන කාලයක් නිශ්චිත කාලයක් ප්‍රභා සංශ්ලේෂණය වෙන්න මේ උපකරණේ තියෙනවා. හරි. ඊට පස්සේ අපි හිතමු පැයක් කියලා. පැය ඉවරනකොට මෙතන එහෙම වායු කඳක් හැදෙයිනේ. දැන් අපි හොයාගන්න ඕනේ එහෙනම් මේ වායු කඳේ පරිමාව කොච්චර වායු පරිමාවක් එකතු වුණාද මේ පැය ඇතුලේ. තේරුණාද? ඒකනේ අපි ඒකක කාලයකදී සෑදෙන ඔක්සිජන් වායු පරිමාව කියන්නේ ඒකටනේ නේද? හරි. එහෙනම් මේ වායු පරිමාව මනින්න ඕනේ. මෙතන කොච්චර පරිමාවක් තියෙනවද කියලා. කොහොමද කරන්නේ? පරිමාණයක් තියෙනවා මෙන්න මෙතන. නේද? එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? මේ සිරින්ජරේ පිටිපස්සට අදින්න ඕන නේද? සිරින්ජරේ මෙතනින් පිටිපස්සට ඇද්දා නම් මේ මෙතන මේ ඔක්කොම වතුරින් පිරීලානේ තියෙන මෙතන එනකම්. එතකොට ඒ ඇදලා යන වතුරත් එක්ක මේ වායු කඳ මෙන්න එනවා මේ පරිමාණයේ තියෙන ප්‍රදේශයට. ওই විදිහට එනවා. හරිද? දැන් එතකොට අපිට මේකේ දිග මැන ගන්න පුළුවන්. වායු කඳේ දිග. එතකොට අපි මේ කේශික නලයේ හරස්කඩ වර්ගඵලයක් දන්නවා නම් අපිට කියන්න පුළුවන් පිටුණු ඔක්සිජන් පරිමාව O2 පරිමාව සමානයි අර වායු කඳේ දිග L කියලා ගත්තොත් L වැඩි කිරීම හරස්කඩ වර්ගඵලයේ A. හරිද? ඒක කියන ඔක්සිජන් පරිමාව නේද? හරි. එතකොට ඉතින් වැඩේ ඉවරයි. එතකොට අපිට ඕනේ ඔක්සිජන් පිටුණු ශීඝ්‍රතාවයනේ. අපි මේක කාලෙන් බෙද්දා නම් හරි. නේද? O2 පිටවන ශීඝ්‍රතාව සමානයි L A වැඩි කිරීම ගත වූ කාලය. පැහැදිලිද? එතකොට මේක තමයි ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය කියලා මම කියන්නේ අපි. අපි මනින්නේ ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාව මනින්නේ පිටු ඔක්සිජන් පරිමාව ඇසුරින්. පැහැදිලිද? එතකොට අපි හිතමු නිකන් පැයට මිලිලීටර් කීයද කියලා අගයක් නෙන්නේ මෙතන. පරිමාව මනින්නේ මිලිලීටර් වලින්. මෙතන අපි කාලේ පැයක් වගේ ගත්තොත් පැයක් හරි කීයක් හරි ගත්තොත් එතකොට පැයට මිලිලීටර් කීයද කියලා තමයි එන්නේ ශීඝ්‍රතාවය. තේරුණානේ? හරි. ඒක තමයි ඉතින් කතාව. තව පොඩි කතා ටිකක් තියෙනවා. ඒක අපි නෝට් එක ලියද්දි එකතු කරගමු. හරි. මෙතන දැන් ජල තාපකයක් එහෙම දාලා තියෙන්න ඕනේ. හරි. මෙහෙම එකක් වතුරෙන් පුරවලා තියෙන්නේ. මේ පරීක්ෂණාලේ ඒක කිල්ලවල තියෙන්නේ. අපි දන්නේ ඇයි ජල තාපකයක දාන්නේ? ඒකේ මොකද්ද ප්‍රයෝජනේ? බාහිර පරිසරයේ සිදුවන උෂ්ණත්ව වෙනස් වීමෙන් මෙයාට තියෙන බලපෑම අවම කරන්න. තේරුණා? ඒ කියන්නේ ඕනම ප්‍රතික්‍රියාවක උෂ්ණත්වයෙන් බලපෑමක් තියෙනවානේ. ප්‍රභා සංශ්ලේෂණය ගත්තා මොන ප්‍රතික්‍රියාවක් ගත්තා
උෂ්ණත්වය අඩු වැඩි වෙනකොට ඒකෙන් ප්‍රතික්‍රියාවට බලපෑමක් තියෙන. ඒ කියන්නේ මේ ශීඝ්‍රතාවය වෙනස් වෙන උෂ්ණත්වයත් එක්ක. හරිද? අපිට ප්‍රැක්ටිකල් එක වෙලාවේදී උෂ්ණත්වය නියතව තියාගන්න ඕන හින්දා අපි මොකද කරන්නේ? මේ ජලය පුරවපු බීකරයක් ඇතුලේ මේ පරීක්ෂණාලය ගිල්ලලා තියෙනවා. හරිද? ජලය ඇයි ජලය පුරවපු ඒක ගිල්ලුවාම ඒතර උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මේ බාහිර පරිසරයේ උෂ්ණත්වය අඩු වැඩි වුණාට අපි දන්නවා අවුවේ තියෙනකොට ඉතින් එහෙම වෙනවානේ නේද? දවස පුරා වෙනස් වෙනවා. ඒ වුණාට අපි දන්නවා ජලයට තියෙන විශිෂ්ට තාපධාරිතාවය කියලා එකක්. හරි? ජලයේ විශිෂ්ට තාපධාරිතාවය ගොඩක් වැඩි. ඒක ඕලෙවල ඉගෙන ගත්තද? හරි? මේ හරි. එතකොට ජලයේ විශිෂ්ට තාපධාරිතාවය ගොඩක් වැඩි හින්දා උෂ්ණත්වය ඒ තරම් වෙනස් වෙන්නේ නැහැ මේ ජලයේ. හරි? තේරුණානේ? ඒ නිසා බාහිර පරිසර උෂ්ණත්වය වෙනස් වුණත් මේ ප්‍රභා සංශ්ලේෂණය කරන ශාකයට ඒ තරම් ලොකු බලපෑමක් නැහැ. අපිට ඕන ඕක තවත් අහුරු කරගන්න මේකට උෂ්ණත්ව මානයකුත් දාලා තියන්න පුළුවන්. ඒතර අපිට හොඳටම ෂුවර්නේ උෂ්ණත්වය වෙනස් වුණේ නැහැ කියලා. හරි නේද? මේක තමයි ඒකට කතාව. හරි? මේකට කියන්නේ අවුඩස් මයික්‍රෝබියුරෙට්ටුව කියලා කියන්නේ. තේරුණානේ? මූලික සංකල්පය හරිනේ? හරි මෙහි මාතෘකා දාන්න ප්‍රැක්ටිකල් කියලා දාලා හරි මාතෘකා දාන ප්‍රැක්ටිකල් එකේ අවුඩස් උපකරණයේ භාවිතයෙන් හරිද? අවුඩස් උපකරණ මේ බෝඩ් එකේ ලියලා තියෙන්නේ. අවුඩස් උපකරණයේ භාවිතයෙන් අවුඩස් උපකරණයේ භාවිතයෙන් නිදහස් කෙරෙන ඔක්සිජන් ප්‍රමාණය අනුව නිදහස් කෙරෙන ඔක්සිජන් ප්‍රමාණය අනුව නිදහස් කෙරෙන ඔක්සිජන් ප්‍රමාණය අනුව ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය නිර්ණය කිරීම. ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය නිර්ණය කිරීම. හරිද? ඊට පස්සේ ලියන්න ද්‍රව්‍ය හා උපකරණ කියලා ඕන කරන බඩු ලිස්ට් එක ලියාගෙන ඉන්න. හරි? ද්‍රව්‍ය හා උපකරණ කියලා කිටීරි කැලක් ගහලා ලියමු ඊට ඉස්සරහින්. හරිද? මේ පැලෑටි අපි ගන්න ජලජ පැලෑටියක් ගොඩක්ම හයිඩ්‍රිල්ලා. හයිඩ්‍රිල්ලා නම් දැකලා තියෙනවනේ මාළු ටැංකියකට දානවා. මේකත් ඒ වගේ ජලජ පැලෑටියක් තමයි ඉලෝඩියා කියලා කියන්නේ. හරි? මුලින්ම ලියන්න එතකොට පළවෙනි ඕන කරන එක තමයි හයිඩ්‍රිල්ලා හෝ ඉලෝඩියා වැනි ජලජ ශාකයක්. හයිඩ්‍රිල්ලා හෝ ඉලෝඩියා වැනි ජලජ ශාකයක්.
මේ 9 යටින් ඉරියා දින සීන් එක ඕලෙවල් වලත් තිබ්බා නේද? විද්‍යාත්මක 9 යටින්. හරි. ඒක තමයි එතකොට මුලින්ම ඕන කරන එක. ඊට පස්සේ අවුඩස් උපකරණය. ඊකාට ඕන කරන එක තමයි අවුඩස් උපකරණය. අවුඩස් උපකරණ ඒක එතන වරන් හිතුව දාන මයික්‍රෝබියුරේට්ටුව කියලා. අවුඩස් මයික්‍රෝබියුරේට්ටුව කියලා කියන්නේ මේකමයි. හරි ඊට පස්සේ 0.c ඒ කියන්නේ ප්‍රතිශතයක් තියෙන හරි මේ සෝඩියම් බයිකාබනේට් එකේ සාන්ද්‍රණය අපි දීලා තියෙන ප්‍රතිශතයක් ඉදින මෙතන 0.01ක ප්‍රතිශතයක් තියෙන සෝඩියම් බයිකාබනේට් ද්‍රාවණයක් 0.01ක ප්‍රතිශතයක් තියෙන සෝඩියම් බයිකාබනේට් ද්‍රාවණය හරිද ඊට පස්සේ තව ඔය පොඩි පොඩි කෑලි ටිකක් තියෙන පරීක්ෂණාල ඒ ටිකක් ලියාගෙන යන්න හරි ලියන්න පරීක්ෂානල වීදුරු කුණීලයක් මීටර් රූල මේස ලාම්පුව මීටර් රූල මේස ලාම්පුව උෂ්ණත්වමානයක් විරාම කටිකාව හරිනේ ඔය ටික තමයි ඕනේ හරි දැන් ඊට පස්සේ පියවර කියලා දාලා මූලික පියවර අපි ලියාගමු කොහොමද ප්‍රැක්ටිකල් එක කරන්නේ කියලා හරි නිකන් අර පොයින්ට් එක දා පියවර විදිහට ලියන් යන්න හරිද පළවෙනි එක ලියන්න අවුඩස් උපකරණය සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවා ගන්න අවුඩස් උපකරණය සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවා ගන්න හරිද ඊගා ලියන්න ආය හයිඩ්‍රිලිලෝඩිය කතාව ආය කියන්න ඕනේ නැහැ නේ අපි නිකන් ලියමු ජලජ පැලෑටියක් පරීක්ෂා නලය තුලට ඇතුල් කර ජලජ පැලෑටියක් පරීක්ෂා නලය තුලට ඇතුල් කර පරීක්ෂා නලයේද ජලයෙන් පුරවා ගන්න පරීක්ෂා නලයේද ජලයෙන් පුරවා ගන්න හරිද ඊගාට ලියන්න උපකරණ නිවැරදිව අටවා ඒ මේ විදිහට සෙට් කරනවා කියන එක උපකරණ නිවැරදිව අටවා ජලජ ශාකයට ප්‍රශස්ත ආලෝකයක් ලැබෙන පරිදි
ප්‍රශස්ත ආලෝකයක් ලැබෙන පරිදි ජලජ ශාකයට ප්‍රශස්ත ආලෝකයක් ලැබෙන පරිදි මේස ලාම්පුව ඒ අසලින් තබන්න. මේස ලාම්පුව ඒ අසලින් තබන්න. හරිද? ඊගාට එතකොට දැන් මේ විදිහට ලෑස්ති කරලා තියෙන ඉනම් ප්‍රභා සංශ්ලේෂණය කරන යම්කිසි කාලයක් මෙයාව තියන්න ඕන නේද? හරි. ඊගා පෙර ලියන්න එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයේ සිදුවීම සඳහා ඔහුගේ මුලට ලියවන හොඳ විරාම කටිකාව ක්‍රියාත්මක කර කියලා. නැත්නම් ඒක අගට දාමුද? මෙහෙම ලියවන වාක්‍ය ප්‍රභා සංශ්ලේෂණයේ සිදුවීම සඳහා යම්කිසි කාලයක් තබන්න. මුලට ලියමුද? විරාම කටිකාව ක්‍රියාත්මක කර එහෙම ලියවන ලස්සනයි වාක්‍යනේ. විරාම කටිකාව ක්‍රියාත්මක කර ප්‍රභා සංශ්ලේෂණයේ සිදුවීම සඳහා විරාම කටිකාව ක්‍රියාත්මක කර ප්‍රභා සංශ්ලේෂණයේ සිදුවීම සඳහා නිශ්චිත කාලයක් ඉඩ හැරීම. විරාම කටිකාව ක්‍රියාත්මක කර ප්‍රභා සංශ්ලේෂණයේ සිදුවීම සඳහා නිශ්චිත කාලයක් ඉඩ හැරීම. හරිද? ප්‍රභා සංශ්ලේෂණයේ සිදුවීමට ඉඩ හැරීම. හරි. ඊට පස්සේ ලියන්න ඕන දැන් ප්‍රභා සංශ්ලේෂණයක් වෙනවා. ඒ ටික මෙතන එකතු වෙනවා. ඒක මනින කතාව තමයි ඊගාට එනවා ලියන්න ඕන නේද? හරි. එහෙනම් ලියන්න. තිවුර නැම්මෙහි එකතු වන වායු කඳ තිවුර නැම්මෙහි එකතු වන වායු කඳ තිවුර නැම්මෙහි එකතු වන වායු කඳ සිරින්ජය පිටුපසට ඇදීම මගින් සිරින්ජය පිටුපසට ඇදීම මගින් සිරින්ජය පිටුපසට ඇදීම මගින් පරිමාණයේ සහිත ප්‍රදේශය දක්වා රැගෙන එන්න. පරිමාණයේ සහිත ප්‍රදේශය දක්වා රැගෙන එන්න. පරිමාණයේ සහිත ප්‍රදේශය දක්වා රැගෙන එන්න. හරිද? ඊගා ලියන්න පරිමාණය ඇසුරින් වායු කඳේ දිග මැන ගන්න. පරිමාණය ඇසුරින් වායු කඳේ දිග මැන ගන්න. පරිමාණය ඇසුරින් වායු කඳේ දිග මැන ගන්න. හරිද? ඊගා රූලේ මේක ලියමු. මේකත් පියවරක් වශයෙන් ලියමු සමීකරණය තමයි අපි ලියන්නේ උනාට හරිද? පිට වූ O2 පරිමාව සමානයි පිට වූ O2 පරිමාව සමානයි වායු කඳේ දිග වැඩි කිරීම නලයේ හරස්කඩ වර්ගඵලය. නලයේ හරස්කඩ වර්ගඵලය.
හරිද? වායු කඳේ දිග වැඩි කිරීම නලයේ හරස්කඩ වර්ගඵලය. හරිද? ඊගා පෙරදින මේක ලියමු. හරිද? ලියන්න මෙහෙම ඕනේ නැහැ. අපි ලියමු ප්‍රභාසංශ්ලේෂ ශීඝ්‍රතාවයේ සමානයි. ප්‍රභාසංශ්ලේෂණ ශීඝ්‍රතාවයේ සමානයි. හරි. ප්‍රභාසංශ්ලේෂ ශීඝ්‍රතාවය සමානයි වායු කඳේ දිග වැඩි කිරීම නලයේ හරස්කඩ වර්ගඵලය බෙදීම ගත වූ කාලය. වායු කඳේ දිග වැඩි කිරීම නලයේ හරස්කඩ වර්ගඵලය බෙදීම ගත වූ කාලය. හරි නේද? එතකොට පියවර ටික මේක. තව එක පියවරක් ලියමු අපිට මේ ප්‍රැක්ටිකල් එකේදී පුළුවන් අර එක එක සාධක එක්ක ප්‍රභාසංශ්ලේෂණ ශීඝ්‍රතාවය වෙනස් වෙන විදිය පෙන්වන්න. හරිද? ඒ කියන්නේ අපිට පුළුවන් ආලෝක තීව්‍රතාවයත් එක්ක يعني තීව්‍රතාවය කියන එක තේරෙනවනේ කොච්චර ආලෝක ප්‍රමාණය ලැබෙනවද කියන එක එක්ක කොහොමද මේ ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ කියලා පෙන්වන්න හැකියි. හරිද? එහෙනම් අපි ආලෝක තීව්‍රතාවය වෙනස් කර කර මොකද කරන්න ඕනේ? විවිධ ආලෝක තීව්‍රතාවය යටතේ මේ ශීඝ්‍රතාවය වෙන බලන්න ඕනේ. ආලෝක තීව්‍රතාවය වැඩි වෙනකොට මෙයාට මොකද වෙන්නේ? ආලෝක තීව්‍රතාවය අඩු වෙනකොට මෙයාට මොකද වෙන්නේ කියලා බලන්න ඕනේ වෙනස් ආලෝක තීව්‍රතාව දිදී. හරිද? කොහොමද ඒකට ආලෝක තීව්‍රතාවය වෙනස් කරන්නේ? ඔව්. උපකරණයක් විදිහටද? නෑ උෂ්ණත්වය අනීත තියා ගන්නවා කියලාද? අපි ඊගාවට නෝට් එකේදී ලියමු. හරි? පියවරක් වශයෙන් ඕනේ. හරි? මොකෙන්ද? උෂ්ණත්වයෙන්ුත් බලපෑමක් වෙනවා. ඒ කියන්නේ මෙතන අපි නීතව තියාගන්න try කරන්නේ. ඔව්. වැඩි වුණොත් ප්‍රභාසංශ්ලේෂ ශීඝ්‍රතාව බලපෑමක් තියෙනවා. ඒ කියන්නේ ඒකට අවුල් යනවා වැඩි. හරි දැන් හිතන්නකෝ අපි උත්සාහ කරන්නේ හිතන්න ආලෝක තීව්‍රතාවය වෙනස් කර කර මට බලා ගන්න ඕනේ ආලෝක තීව්‍රතාවය වැඩි කරාට පස්සේ මෙයාට මොකද වෙන්නේ කියලා මට හොයා ගන්න ඕනේ. හරි මම මේක දන්නේ නැහැ දැනට. මට ඒක හොයා ගන්න ඕනේ මේ ප්‍රැක්ටිකල් එක කරලා බලලා. හරිද? එතකොට මම ආලෝක තීව්‍රතාවය වැඩි කරාට පස්සේ මට ඕනේ ඒකේ බලපෑම විතරනේ හොයා ගන්න. එතකොට අනිකුත් සාධක ටික නීතිව තියෙන්න එපා. තේරුණාද? එතකොට උෂ්ණත්වය මේකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඒ වගේ ඒවා නියතව තියෙන්න ඕනනේ. හරිද? දැන් මම ආලෝක තීව්‍රතාවය වැඩි කරනවා මෙතන උෂ්ණත්වයත් වැඩි වෙනවා. නේ? එතකොට දැන් අර ප්‍රභාසංශ්ලේෂ ශීඝ්‍රතාවය වැඩි වෙලා තියෙන්නේ මම දන්නේ ආලෝක තීව්‍රතාවය වැඩි වෙච්ච හින්දාද උෂ්ණත්වය වැඩි වෙච්ච හින්දාද කියන මට කියා ගන්න බෑනේ. තේරුණාද? එතකොට මම මොකක් හරි සාධකයක බලපෑම මේකට මනින්න නම් ඒ කියන්නේ ඔප්පු කරන්න නම් අනිකුත් සාධක ටික නීතිය තියා ගන්න ඕනනේ. ඔය අහුවේ මොකද්ද? ඒක ගැන නෙමෙයිද? නැද්ද? මොකද්ද හිනාවේ? ඔව්. අපිට ඕන නම් මෙහෙමත් කරේ. ඔයාට ඕනේ උෂ්ණත්වයේ බලපෑම මනගන්නද? ඔව් එහෙම කරේ. ඕනනම් මෙතනට අපිට සීතල වතුර දාලා ඉවර වෙලා උෂ්ණත්වය අඩු වෙනකොට ප්‍රභාසංශ්ලේෂ ශීඝ්‍රතාවයෙන් මොකද වෙන්නේ කියලා මන්නේ හැකි. නේ? ඕනනම් මෙතන උණු වතුර සෙල්සියස් 60 විතර රත් කරලා දාලා එතකොට උෂ්ණත්වය වැඩි වෙනවනේ. මේ පරීක්ෂණවලේ ජල ශාකයේ තියෙන. එතකොට ශීඝ්‍රතාවයට මොකද වෙන්නේ කියලා මන්නේ නැහැ. ඒක ඇහුවේ නේ. ඒක තිබ්බා අපි අර ශ්වසන මානයකදී කරානේ. ඔය ඒකම තමයි. හරි. හරිද? එතකොට දැන් අර ආලෝක තීව්‍රතාවය කතාවට ආපහු එමු. පරි තේරෙනානේ මේ අනිත් නේ. අවුලක් නැහැ. පහුගියට සම්බන්ධයක් නැහැ ඇත්තටම. හරි. මෙතන මේ ටික විතර අද ටික අහගන්න හිටියනම් ඇති. හරි ආලෝක තීව්‍රතාවය මේ විචලනය කරන්න ඕනේ නම් අපි. හරි. එතන මම අර කිව්වේ මේක ගිහිල්ලා ඉරේලිය තිබ්බොත් තියෙන අවාසියක් තියෙනවා කියලා. ඒක තමයි අවාසිය. අපිට බෑනේ ඉරේලිය තිබ්බොත් එහෙම ආලෝක තීව්‍රතාවය පාලනය කරන්න බෑ. වලාකුළක් ඇහිලා වැහිලා යන්න පුළුවන්. හරිද? ඒකට ඉර එහෙම යන අදහස පුරා. හරිද? අපිට වෙනස් කරන්න මේ ඉරයි පෘථිවිය අතර දුර වෙනස් කරගන්න බෑ. මෙහෙම කේස් තියෙනවානේ. එතකොට ඒ වගේ ඒ හින්දා අපිට මෙතන ලේසි අර මේ මේස ලාම්පුවක් පාවිච්චි කරන එක. හරිද? මේස ලාම්පුවයි මේ උපකරණය අතර දුර වෙනස් කරාම අපිට පුළුවන් ආලෝක තීව්‍රතාවය වෙනස් කරගන්න. තේරුණා? ඒ කියන්නේ මේස ලාම්පුව මේ කිට්ටුවෙන් තිබ්බොත් වැඩි ආලෝක කිරණ ප්‍රමාණයක් මේකට ලැබෙනවානේ.
හරි. ඊට වඩා මේස ලාම්පුව දුරින් තිබ්බොත් මේකට ලැබෙන ආලෝකීය ප්‍රමාණය තව අඩුයිනේ. පැහැදිලිද? ඒක තමයි ඔය ආලෝක තීව්‍රතාවය කියලා අපි කියන්නේ. පැහැදිලිද? එතකොට මම එක එක දුරවල් වලින් මේස ලාම්පුව තිය එක එක අවස්ථාවලදී මෙන්න මේ මිනුම අරගෙන බලනවා. හරිද? එතකොට තීව්‍රතාවය වැඩි වෙනකොට මට හොයාගන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වැඩි වෙන්න ඕනේ ඇත්තටම. හරි. ආලෝක තීව්‍රතාවය වැඩි වෙනකොට සාමාන්‍යයෙන් මෙයා වැඩි වෙන්න ඕනේ. ඒක අපිට ඕන ප්‍රස්ථාරයක ඇඳලා පෙන්වන්නත් පුළුවන් එතකොට. හරිද? තව මොනවද කරන්න පුළුවන් අපිට? මෙයා ඇහුවාගේ උෂ්ණත්වයේ බලපෑමත් එදිට පෙන්වන්නේ නැහැ එතකොට. නේ? මෙතනට එක එක උෂ්ණත්වවල තියෙන ජලය දතා මේ මිනුම අරගෙන බලලා අපිට පුළුවන් උෂ්ණත්වයේ බලපෑම මේ ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයට බලපාන්නේ කොහොමද කියලා පෙන්වන්න. හරි. තව මොනවද වෙනස් කරන්න පුළුවන්? CO2 සාන්ද්‍රණය වෙනස් කර හැකි නේද? මෙතනට අපි දාන මේ බයිකාබනේට් සෝඩියම් බයිකාබනේට් ද්‍රාවණයේ සාන්ද්‍රණය අඩු වැඩි කරාම අපිට පුළුවන් මෙයාට ලැබෙන CO2 සාන්ද්‍රණය පාලනය කරන්න. පැහැදිලිද? එතකොට විවිධ CO2 සාන්ද්‍රණ යටතේ අපිට පුළුවන් මේ ශීඝ්‍රතාවය මැනලා කියන්න කොහොමද මේ දෙක අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. තේරුණා නේද කියන එක? හරිද? අවුල්ද? නැහැ. ඒවනේ ඉතින් අපිට වෙනස් කරන්න පුළුවන්. තව වෙනස් ඉතින් ජලය වෙනස් කරන්න බෑනේ අපිට. ප්‍රභා සංශ්ලේෂණ ජලය CO2 ඒ ටික ආලෝකය ඕනේ. නමුත් අපිට ජලය වෙනස් කරන්න බෑනේ ඉතින් මෙතන තියෙන. ඒක තමයි. ඒකත් ඔව්. ඔව්. ඔව් පුළුවන්. ඒ කියන්නේ එතන පොඩි මේ 100%ක්ම මේක නිවැරදි නෑ. අපි ගන්නෙ ඔයා කියන්නේ මේ පිටවන O2 මේ පිටවන වායු බුබුලු වල අර කලින් තිබුණු මේ බුබුලු තියෙන්න පුළුවන් කියලා. ඔව්. තියෙන්න පුළුවන්. හරිද? මෙතන ඇත්ත මම ඒක දීගාවට කියන්න ඉන්නේ මේ ඒ මෙතන ඇත්තට මේ උපකල්පනයක් අපි කරන්නේ. අපි දන්නේ මේ පිටවෙන වායු බුබුලු ඇත්තටම ඔක්සිජන්මද කියලා අපි දන්නේ නැහැ. තේරුණාද? අපි මේ පිටවෙන වායු බුබුලු පරිමාව සම්පූර්ණයෙන්ම ඔක්සිජන් කියලා හිතලානේ මේ සමීකරණ ලියුවේ. හරිද? එනකොට අපි දන්නේ මෙතන මේ පිටවෙන ඔක්කොම ඔක්සිජන්මද කියලා. නේ? අර කලින් තිබුණු වායු බුබුලු එන්නත් පුළුවන්. හරි. එහෙම නැත්නම් තව මොනවද වෙන්න පුළුවන්? මේ මෙයා ජීවී ජීවියෙක් ශ්වසනය කරනකොට මොනා කරනවද? කාබන් ඩයොක්සයිඩ් පිට කරනවානේ. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් උත් ඇති මේ වායු බුබුලු ASCII. තේරුණාද? එතකොට මේක 100%ම නිවැරදි නෑ. නමුත් අපි අර උපකල්පනයක් තමයි මෙතන අපි කරලා ප්‍රැක්ටිකල් එක කරන්නේ. හරි. ඒ අර කතාවත් ලියන්න ඕනේ. හරි. තව එක පියවරක් ඉදිරියට ලියන්න. හරි. ලියන්න විවිධ සාධක වෙනස් කරමින් විවිධ සාධක වෙනස් කරමින් විවිධ සාධක වෙනස් කරමින් ඒ අනුව ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ඒ අනුව ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ඒ අනුව ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වෙනස් වන ආකාරය පෙන්වන්න. ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වෙනස් වන ආකාරය පෙන්වන්න. හරි නේද? එතකොට ඕක තමයි කතාව. දැන් මේක ඇඳලා දාගන්න. රූප සටහන.
හරි දැන් ලියුද? ඕලේ රිසල්ට් මොනවද තියෙන්නේ? ඕලේ රිසල්ට් නෑ ඔක්කොම සම්. ඕලේ රිසල්ට් එක නම් අදාළ නෑ. මේක උනන්දු වැඩ කරන්න ඕනේ. දෙවෙනි පාඩම කරගන්න ඕනේ කොහොම හරි. පළවෙනි ටර්ම් ටෙස්ට් එක එනවනේ. ඒක කරන්නේ කවුද? ඒකේ මේ උගන්වන්නේ කවුද? දන්නේ නැද්ද? හරි. ඉතිරි ටික දැන් තව මේක තමයි දැන් මූලික දේ. මීට වඩා දෙයක් වගේ සුසුක්ක කෙනේ උනාට පේපර් වලදී අහන්න පුළුවන් අර පොඩි පොඩි ප්‍රැක්ටිකල් පොයින්ට්. හරිද? ඒ වගේ මේ කියන්නේ ප්‍රශ්න උත්තරය වගේ න්‍යායක්. හරිද? පළවෙනි එක නිකන් ප්‍රශ්නේ විදිහට ලියන්න. හරි? පළවෙනි ප්‍රශ්නේ පරීක්ෂණයේදී සිදු කරන ප්‍රධාන උපකල්පනය කුමක්ද? පරීක්ෂණයේදී සිදු කරන ප්‍රධාන උපකල්පනය කුමක්ද? හරිද? ඒතර උපකල්පනය තමයි මේ නිදහස් වන වායුව ඔක්සිජන් බව අපි උපකල්පනය කරනවා සහ ඒ පිටවන ඔක්සිජන් පරිමාව ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවට සමානුපාතික බව උපකල්පනය කරනවා. හරි. ඒතොල් ලියන්න. පිටවන වායුව ඔක්සිජන් බව සහ පිටවන වායුව ඔක්සිජන් බව සහ හරිද? පිටවන වායුව ඔක්සිජන් බව සහ එම වායු පිටවීමේ ශීඝ්‍රතාවය එම වායු පිටවීමේ ශීඝ්‍රතාවය එම වායු පිටවීමේ ශීඝ්‍රතාවය එම වායු පිටවීමේ ශීඝ්‍රතාවය ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයට සමානුපාතික බව. ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයට සමානුපාතික බව. ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයට සමානුපාතික බව. හරිද? ඊට පස්සේ අපි දැනගන්න ඕනේ ඔය උපකල්පනයේ තියෙන අඩුපාඩු මොනවාද කියලා. හරි. එහෙනම් දෙවෙනිට ලියන්න. ඉහත උපකල්පනයේ ඇති දෝෂ මොනවාද? ඉහත උපකල්පනයේ ඇති දෝෂ මොනවාද? දෝෂ මොනවාද? හරිද? මෙතන පළවෙනි දෝෂය වෙන්නේ මොකද්ද? එකක් අපිට මෙහෙම කිව්ව හැකි. මේ පිටවන ඔක්සිජන් වායුව ජලයේ දිය වෙන්න පුළුවන්. මේ බුබුලු විදියට උඩට යන්නේ නැතුව පිටවන ඔක්සිජන් පරිමාව යම්කිසි ඔක්සිජන් වායු ප්‍රමාණයක් ජලයේ දිය වෙනවනේ මුලින්. හරිද? ඒක එතකොට එක අවුලක්. හරි. ඊට පස්සේ මේ ප්‍රභා සංශ්ලේෂණයෙන් පිටවන ඔක්සිජන් යම්කිසි කොටසක් එයා ශරීරයේ ශ්වසනයට පරිපෝෂණය කරන්නත් පුළුවන්. ජීවයේ ශ්වසනය කරන්න ඔක්සිජන් ගන්නවානේ. එතකොට මෙයා ජීවියෙක් මෙයා ප්‍රභා සංශ්ලේෂණය කරනවා වගේම ශ්වසනයත් කරනවා. දෙකම එකවර සිද්ධ වෙනවානේ. එතකොට ප්‍රභා සංශ්ලේෂණයේ ඔක්සිජන් පිට කරනවා තමයි. හැබැයි ඒකෙන් කොටසක් මෙයා පරිභෝජනය කරනවා ඇති. හරිද? ඒතකොට ඒක එක අවුලක්. හරි. ඊට පස්සේ ආපහු අර සයිලේෂණයෙන් කාබන් ඩයොක්සයිඩ් පිට කරන්නත් පුළුවන්. ඒතකොට මේ වායු බුබුලු ASCII කාබන් ඩයොක්සයිඩ්ත් ඇති. හරිද? ඒවා තමයි එතකොට අවුල්. තේරුණා නේද? අපි තුන ලියමු එතකොට.
පිටවන ඔක්සිජන් වායු යම් ප්‍රමාණයක් ජලයේ දියවීම. පිටවන ඔක්සිජන් වායුව යම් ප්‍රමාණයක් ජලයේ දියවීම. යම් ප්‍රමාණයක් ජලයේ දියවීම. දෙවෙනි එක ලියන්න. O2 පරිමාවෙන් කොටසක් O2 පරිමාවෙන් කොටසක් O2 පරිමාවෙන් කොටසක් සෛලීය ශ්වසනයට වැයවීම. සෛලීය ශ්වසනයට වැයවීම. සෛලීය ශ්වසනයට වැයවීම. තුන්වෙනි එක ලියන්න. ශාකය විසින් ඔක්සිජන් වලට අමතරව ශාකය විසින් ඔක්සිජන් වලට අමතරව ඔක්සිජන් වලට අමතරව කාබන් ඩයොක්සයිඩ්ද නිදහස් කිරීම. ඔක්සිජන් වලට අමතරව කාබන් ඩයොක්සයිඩ්ද නිදහස් කිරීම. හරි. ඊට පස්සේ අපි ලියමු අර එක එක තත්ත්ව වෙනස් කරන්නේ කොහොමද කියලා. හරිද? ප්‍රශ්න ලියන්න. ආලෝක තීව්‍රතාවය වෙනස් කරන්නේ කෙසේද? ආලෝක තීව්‍රතාවය වෙනස් කරන්නේ කෙසේද? හරිද? ඒක ලියන්න එතකොට ඇටවුම සහ මේස ලාම්පුව අතර දුර වෙනස් කිරීමෙන්. ඇටවුම සහ මේස ලාම්පුව අතර දුර වෙනස් කිරීමෙන්. ඇටවුම සහ මේස ලාම්පුව අතර දුර වෙනස් කිරීමෙන්. හරි ඊගා ලියන්න කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වෙනස් කරන්නේ කෙසේද? කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වෙනස් කරන්නේ කෙසේද? ඒක ලියන්න සෝඩියම් බයිකාබනේට් ද්‍රාවණයේ සාන්ද්‍රණය වෙනස් කිරීමෙන්. සෝඩියම් බයිකාබනේට් ද්‍රාවණයේ සාන්ද්‍රණය වෙනස් කිරීමෙන්. ඕගොල්ලන් නැත්තම් වෙන ප්‍රශ්නෙක මෙහෙම අහන්නත් පුළුවන්. පරීක්ෂණාලයට සෝඩියම් බයිකාබනේට් ද්‍රාවණයක් යෙදීමේ අරමුණු කුමක්ද? එහෙම අහන්නත් පුළුවන්. හරි. ඉතින් මේ ඇහුවොත් ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය CO2 ලබා දීම සඳහා. හරි. අහන විදියට ලියන්න. හරි. ඕනනම් දැන් මේක උෂ්ණත්වය වෙනස් කරලත් අපිට ඕක කියන්න පුළුවන්. හරිද? ඒක මම ලියන්න ඕනේ නැහැ නේද? කියන්නේ උෂ්ණත්වයේ විචලනය මේකට බලපාන ආකාරය නිරූපණය කරන්න කෙසේද කියලා ඇහුවොත් මොකද්ද කියන්න ඕනේ? විවිධ උෂ්ණත්ව සහිත ජලය මේ ජල තාපකයකට යෙදීමෙන් තමයි ඒක අපි කරන්නේ. පැහැදිලිද? ලියන්න ඕනද ඒක? ඕනද? හරි. එහෙනම් ඊගාවට. ලියන්න මේක ලියන්න. පරීක්ෂා නලය ජල තාපකයක් තුල ගිල්වීමේ අරමුණු කුමක්ද? පරීක්ෂා නලය ජල තාපකයක් තුල ගිල්වීමේ අරමුණු කුමක්ද?
ජල තාපකයක් තුළ ගිල්වීමේ අරමුණ කුමක්ද? ඒක ලියන්න පරිසරයේ උෂ්ණත්වය වෙනස් වුවත් පරිසරයේ උෂ්ණත්වය වෙනස් වුවත් පරිසරයේ උෂ්ණත්වය වෙනස් වුවත් ජලජ ශාකයේ උෂ්ණත්වය නියතව තබා ගැනීම සඳහා ජලජ ශාකයේ උෂ්ණත්වය නියතව තබා ගැනීම සඳහා හරි සමහර ප්‍රශ්න අහලා තියෙන මේකට ජලජ පැලෑටියක්ම ගන්න එයි කියලා. හරිද? ඒ කියන්නේ අපි හිතමු නිකන් ගොඩමේ තියෙන ශාකත්තක් අරගෙන මේක කරන්න පුළුවන්. හරිද? ඒ වුණාට එතකොට මේ වායු බුබුලු විදිහට අපිට ඒක පේන්නේ නැහනේ. නේද? නිකන් හිතමු නිකන් ශාකත්තක් තියෙනවා. කොහොම ශාකත්තක් අරගෙන දැන් මේක අපි shopping bag එකකින් කවර් කරලා හරි මෙයාට ප්‍රභා සංශ්ලේෂණය කරන්න ඉඩ දෙනවා කියලා හිතන්නකො. හරිද? එතකොට ඉතින් මෙයා ඔක්සිජන් වායුව පිට කරනවා. හරිද? පිට කරාට මෙතනදී අපිට මේ පරිමාව මනින්න හරි අමාරුයි නේද? දැන් shopping bag එක කොච්චරක් පිම්බුණාද කියන එකෙන් අමාරුයිනේ අපිට පරිමාව වැඩිවීම මනගන්න. හරිද? ඒ නිසා මෙතනදී ජලජ පැලෑටියක් ගත්තොත් එයා වායු බුබුලු විදිහට එකතු වෙද්දී ඒක අපිට පේනවා. හරිද? එතකොට අපිට බොහොම පහසුයි මේ පිට වෙන ඔක්සිජන් පරිමාව මැනගන්න. ජලජ ශාකයක් යොදා ගැනීමේ වාසිය ඒකයි. නැත්නම් ඉතින් මෙහෙම එකක් තිබ්බනම් ලේසියිනේ මේ වතුර තියෙන ඇටුමක් උස්සගෙන මේක එහෙන අමාරුයිනේ මේක වතුර හැලෙනවායි ඉතින් මෙන්න මේ පුට් ටික දෙවෙනයි කරදරයිනේ. හරිද? ඒ වුණාට වාසිය ඒකයි. හරිද? ඒකක් ලියමු. පරීක්ෂණ නලයට ජලජ පැලෑටියක්ම යොදා ගැනීමට හේතු කුමක්ද? පරීක්ෂණ නලයට ජලජ පැලෑටියක්ම යොදා ගැනීමට හේතුව කුමක්ද? හරිද? ඒකට ලියමු. ලියන්න පිටවන වායුව වායු බුබුලු ලෙස එකතු වෙන නිසා පිටවන වායුව වායු බුබුලු ලෙස එකතු වෙන නිසා පිටවන වායුව වායු බුබුලු ලෙස එකතු වෙන නිසා පරිමාව මැනීම පහසු වීම. පරිමාව මැනීම පහසු වීම. මේ ගැන ලියුවේ නෑ නේ අපි තීව්‍ර නැම්මක් තියෙනයි කියන එක තාම ලියුවේ නෑනේ. ඊගාලි ඒක ලියමු. උපකරණයේ තීව්‍ර නැම්මක් තිබීමේ වාසිය කුමක්ද? උපකරණයේ තීව්‍ර නැම්මක් තිබීමේ වාසිය කුමක්ද? තීව්‍ර නැම්මක් තිබීමේ වාසිය කුමක්ද? හරි ඒක ලියන්න වායු බුබුලු සියල්ලම එකතු වී වායු බුබුලු සියල්ලම එකතු වී වායු බුබුලු සියල්ලම එකතු වී තනි වායු කඳක් සෑදීම. තනි වායු කඳක් සෑදීම.
හරිද? ඊට පස්සේ දැන් මෙතන කේශික නලයක් තියෙනයි කියලාත් අහන්න පුළුවන් ඕනනම්. ඒකේ වාසිය මොකක්ද? මෙතන ලොකු වීදුරු බටයක් එකක් තියෙන නැතුව කේශික නලයක් තියෙන එකේ වාසිය මොකක්ද? මේ වායු කඳ මෙහෙට වායු පරිමාව අරගෙන ආවට පස්සේ නලයේ විස්කම්භයේ චූටි හීන හින්දා මොකද වෙන්නේ? මේකේ දිග වැඩිනේ. නේද? නලයේ විස්කම්භය පොඩි ඒ හින්දා මේ එන වායු පරිමාව ලොකු දිග ප්‍රමාණයක පැතිරෙනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? අපේ මේ මනින දිග මැනීම මිනුමේ නිවැරදි බව වැඩි නේ. ෆිසික්ස් වල ඉගෙන ගන්නවානේ මිනුමක දිග වැඩි වෙන්න ඒකේ දෝෂය අඩුයි. ඒ කියන්නේ නිවැරදි බව වැඩි. පැහැදිලිද? ඒකත් ලියන්න. උපකරණයේදී කේශික නලයක් යොදා ගැනීමේ වාසිය කුමක්ද? කේශික නලයක් යොදා ගැනීමේ වාසිය කුමක්ද? කේශික නලයක් යොදා ගැනීමේ වාසිය කුමක්ද? ඒ ලියන්න වායු කඳ වැඩි දිගකින් යුතු වන නිසා වායු කඳ වැඩි දිගකින් යුතු වන නිසා වැඩි දිගකින් යුතු වන නිසා දිගමැනීමේ මිනුමේ නිවැරදි බව වැඩිය. දිගමැනීමේ මිනුමේ නිවැරදි බව වැඩිය. දිගමැනීමේ මිනුමේ නිවැරදි බව වැඩිය. හරි. ඊට පස්සේ තව එකක් මෙතන අහන්න පුළුවන්. දැන් මෙතන එක දිගටම කේශික නලයම ගිහිල්ලා නැහැනේ මෙතන සිරින්ජරේ වෙනකම්ම. මෙතන ඊට වඩා වැඩි ටිකක් විස්කම්භයේ වැඩි රබර් නල කැලලක් අපි දාලා තියෙනවා. හරිද? එහෙම කරන්නේ ඇයි කියලා අහන්නත් පුළුවන්. ඒවා ගොඩක් සාමාන්‍ය අහන අඩුයි නමුත් ඉතින් අහපු ප්‍රශ්න තියෙනවා ඒ වාර විභාග වල. හරි? ඒතර ඒකේ අරමුණ තමයි අපි එක දිගටම හීනි නලයක් මෙතන ඉඳන් මෙතනටම අරගෙන ගිහිල්ලා තිබ්බනම් එහෙම අපි මේ සිරින්ජරේ පොඩ්ඩක් මෙහෙට ඇදහුව ගමන් මොකද වෙන්නේ? මේ වායු බුබුල ටක් ගාලා මේ පරිමාණය තව කරා මෙහෙට යන්න පුළුවන්. තේරුණා? නලේ හීනිනේ. ඒතකොට චුට්ටක් මෙහෙට ඇදපු ගාම ටක් ගාලා බුබුල මෙහෙට යනවා ටක් ගාලා. එහෙනම් අපිට ඕන තැනින් බුබුල නවත්තන්න අමාරුයි. පැහැදිලිද? විස්කම්භයේ වැඩි බට කෑල්ලක් තියෙනකොට අපි මේක සෑහෙන දුරක් මෙහෙට අදිනකොට මේක මේ බුබුල හිමීට තමයි එන්නේ. හරිද? ඒක ඔයාලගේ ඔළුවේ මැවෙනවද මම කියන එකනේ. ඒකත් ලියන්නකෝ. ඇටෝමේදී විස්කම්භයේ වැඩි රබර් නලයක් යොදා ගැනීමේ වාසිය කුමක්ද? විස්කම්භයේ වැඩි රබර් නලයක් යොදා ගැනීමේ වාසිය කුමක්ද? හරිද? ඒකට ලියන්න වායු කඳ ක්‍රමානුකූලව පාලනයකින් යුතුව පරිමාණය දක්වා රැගෙන ඒමට
පරිමාණය දක්වා රැගෙන ඒමට හරිද? ඊට පස්සේ තව මේක ඇත්තට වැදගත්. මේක අන්තිමට ලිව්වට මේක තමයි ගොඩක් අහන ප්‍රශ්නයක් මේක. හරිද? මේකේ අහනවා මේ ඒ කියන්නේ මේක අපි කරනවා මේ ඇක්ටිව් එක පටන් ගන්න කලින් මෙන්න මේ කේශික නල කෑල්ල තියෙනවානේ මේ වීදුරු බටක් කොටස තියෙන්නේ. අන්න ඒක අපි සබන් ද්‍රාවණයකින් හොදලා හරි ඊට පස්සේ ආශ්‍රිත ජලයෙන්ුත් හොදලා ඒක සමත් ටිකයින් එන්නේ ආශ්‍රිත ජලයෙන්ුත් හොදනවා. හරිද? ඇයි එහෙම කරන්නේ? සබන් ද්‍රාවණයකින් හොදන්නේ ඇයි? මේ නලය ඇතුලේ සබන් ද්‍රාවණයක් අපි යන්න සලස්වනවා. තේරුණාද? හරිද? එහෙම කරන්නේ හේතුව මොකද්ද? හරි මේ නලය ඇතුලේ තියෙනවනේ ඔය කුණු දූවිලි අරමයා තියෙන්න පුළුවන්නේ. ඒවා තිබ්බොත් මොකද වෙන්නේ? මේ පිටවෙන ඔක්සිජන් වායු බුබුලු මේ තැන් වල රැඳෙනවා. හිතන්නකෝ මේ හරි බුබුලු ටික රැඳුනොත් එහෙම මේ උඩටම යන්නේ නැතුව එතකොට ප්‍රශ්නයක් නේද? අපිට තනි වායු පදක් හදාගෙන ඒක දිගමන ගන්න බෑනේ. හරිද? ඒකට අපි කියනවා නලයේ පෘෂ්ඨිකාතතියක් තියෙනයි කියලා. හරිද? ඒ කියන්නේ ඕනම ද්‍රව්‍යයක් ගත්තාම ඒකේ පෘෂ්ඨයට බැඳෙන්න පුළුවන්. හරි කියන්නේ මේ අතර තියෙන බල නිසා හරිද? ද්‍රව්‍ය එකිනෙකා අතර තියෙන බල හින්දා ඇති වෙන ගුණයක් ඒක පෘෂ්ඨිකාතතිය කියලා කියන්නේ. ඔයාලගේ ෆිසික්ස් වල 10 වෙනි පාඩම. හරි? එතකොට මේ වීදුරු නලයේ තියෙන පෘෂ්ඨිකාතතියක්. හරි? එතකොට මේ වීදුරු නලයේ තියෙන පෘෂ්ඨිකාතතිය හින්දා වීදුරු නලයයි මේ වායු බුබුලු එකිනෙකා බැඳෙන්න උත්සාහ කරනවා. හරිද? අපි සබන් ද්‍රාවණයකින් හොදලා දැම්මම මොකද වෙන්නේ? අර කුණු දූවිලි ඔක්කොම අයින් වෙන හින්දා පෘෂ්ඨිකාතතිය අඩු වෙනවා. ඒතර බොහොම ලේසියෙන් අර මේක මේ නලය ඇතුලේ වායු බුබුලු මේ හොඳ ලෙසලා යනවා. නිකන් ඔයාලගේ අර ඝර්ෂණය වගේ තමයි. මේදි ඝර්ෂණ ඉගෙනගෙන තියෙනවානේ. ඝර්ෂණය අඩු කරා වගේ තමයි පෘෂ්ඨිකාතතිය අඩු කරනවා කියන එක. හරි? ඒකට තමයි එහෙම කරන්නේ. ඒක ගොඩක් අහන ප්‍රශ්නයක් ඔයාලගේ. හරි. මෙහෙම ලියන්න. පරීක්ෂණ ආරම්භයට පෙර පරීක්ෂණ ආරම්භයට පෙර වීදුරු නල කොටස වීදුරු නල කොටස වීදුරු නල කොටස පළමුව සබන් ද්‍රාවණයකින්ද පළමුව සබන් ද්‍රාවණයකින්ද පළමුව සබන් ද්‍රාවණයකින්ද
හරි නේද? එතකොට දෙවෙනි පාඩම නිල වශයෙන් සමාප්තයි. හරි. ඔෆිෂියලි මේක එන්ඩ් එකට ආවා. අදම කියලා පාඩම් කරගන්න ඕනේ. හරිද? ඔයාලා කොහොමත් කරනවානේ. අලුත් ළමයා වැඩ ටික කරන් යන්න ඕනේ. හරි. මොකද්ද ටාගට් එක? මෙඩිසින් නේද? හරි නේද? එතකොට තුන්වෙනි පාඩම අපි එදා එක දවසයි කරේ. හරි මේ හරිනේ ප්‍රශ්න තියෙනවද?